ලංකාවේ ජනප්‍රියම කතාවක් තමයි දිරණ නාලිකාවෙන් විකාශනය වන ඉස්කෝලේ කියන කතාව. ඉතින් මේ කතාවේ ප්‍රධානම චරිතයක් නිරූපණය කරපු ආදරණීය කෙනෙක් තමයි අපේ රටේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන දමිත්‍රි සුබසිංහ. ඉතින් ඇය දිරණ නාලිකාවෙන්ම අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගෙන කලාවට පැමිණි කෙනෙක්. ඉතින් නෑ පාවෙනා වලාකුලේ ඒ විද අම්මා කියන ජනප්‍රිය කතාවෙන් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂකාදිරයක් දිනාගෙන තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් නෑ ගොඩාක්ම ජනප්‍රියත්වයට පත් වුණේ ඉස්කෝලේ කතාවේ විහාර ටීචර් කියන චරිතයෙන් තමයි. ඒත් පහුගිය දිනක ඈ මෙන්න මේ විහාර ටීචර් කියන චරිතයෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඉතින් ඒ වෙනුවට මේ චරිතය ඊටත් වඩා ලස්සනට කරන්න මේ කතාවට එකතු වුණ තවත් තරුණ නවක රංගන ශිල්පිනියක් සහ දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි තුලංගා ජයකොඩි කියන්නේ. ඉතින් ඇයත් දිරණ නාලිකාවෙන්ම ජනප්‍රියත්වයට පත් වුණ කෙනෙක්. ඇය සැලෙනානුවන් කියන කතාවේ රන්දි කියන චරිතයෙන් අපිට මීට කලිනුත් බලා ගන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට වගේ අපේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ වෙද්දි ඉල්ලන්නේ විහාර ටීචර්ගේ චරිතයට දමිත්‍රි සුබසිංහම තමයි. ඉතින් ඒක එහෙම වෙලා තියෙන්නේ. දමිත්‍රි සුබසිංහ ඒ චරිතයට ඉතාමත් හොඳ සාධාරණත්වයක් ඉටු කරපු නිසා තමයි ගොඩාක් ප්‍රේක්ෂකයන් කමෙන්ට් කරලා තියෙනවා අලුත් විහාර ටීචර් මේ චරිතයට ගැලපෙන්නේ නැහැ. අපිට ඕන දමිත්‍රි සුබසිංහ කියලා. පරණ විහාර නැත්තම් අපි මේ ටෙලි කතාව බලන එක නතර කරනවා කියලාත් ගොඩක් ප්‍රේක්ෂකයන් කමෙන්ට් කරලා තිබුණා. ඒ විතරක්ම නෙමෙයි තවත් සමහර අය අලුත් විහාර ටීචර්ටත් සුබ පතලා තිබුණා. ඇයටත් ටික කාලයක් යනකොට ටික දවසක් යනකොට මේ කතාවෙන් දමිත්‍රි වගේම ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මොකද ප්‍රේක්ෂකයන්ට දැන් හුරු වෙලා තියෙන්නේ දමිත්‍රි සුබසිංහගේ මුහුණ හින්දා. ඒත් කෙසේ වෙතත් මේ තත්ත්වය දිගටම පැවතියොත් ළඟදීම මේ කතාවේ නිර්මාණකරුවන් තීරණය කරලා තියෙනවා ආයෙමත් දමිත්‍රි සුබසිංහව කොහොම හරි මෙන්න මේ කතාවට එකතු කරගන්න. ඉතින් ඒක නම් ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගොඩක් සුබ ආරංචියක් තමයි. මොකද හැමෝම හොයන්නේ විහාර ටීචර් කියන චරිතයට දමිත්‍රි සුබසිංහම තමයි. ඉතින් අපි ආදරයෙන් බලාගෙන ඉමු මේ කතාවේ ඉදිරියට ආයෙමත් දමිත්‍රිගේ මුහුණ බලාගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් හැමදාමත් වගේ ඉස්කෝලේ කතාවට අලුතෙන්ම එකතු වුණු තුලංගා ජයකොඩිට සහ දමිත්‍රි සුබසිංහටත් තමන්ගේ කලා කටයුතු නර්තන කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම වුන් දෙපළටම සුබ පැතුම් එකතු කරමු.